Show. දියවල මේ ඇවිල්ලා ඩියෝ බයික් එකක් BGF නම්බර එක on light. ඉතින් මේකේ ලෙඩේ තමයි මෙතන මේ මෝටර් ෆට් එක. හරිද? මේ මෝටර් ෆට් එක ගිහිල්ලා තියෙනවා. පේනවනේ. මේක ඇවිල්ලා දැන් මෝටරේ අපි කොහොම ස්ටාර්ට් කරද්දී නිකන් මෝටරේ දුවනවා විතරයි මේක මෙහෙම එන්නේ නැහැ. සාමාන්‍ය දැන් මේ මෙතන මේ තියෙන වීල් එක මේ තියෙන වීල් එක තමයි මෝටරේට අහු වෙන්නේ. මේක තමයි මෙන්න මේ දැඩි වීල් එකට අහු වෙන්නේ. හරිද? එතකොට මෙයා ඔහොම මෝටරෙන් දුන්නම් පස්සේ මෙහෙම එන්න තියෙන්න ඕනේ. එහෙම මේක එන්නේ නැහැ. හිර වෙලා තිබ්බේ. කොච්චර මෝටරේ ගැහුවා මෝටරේ දුවන විතරයි වෙන්නේ. ඊට පස්සේ මේක අපි අලුතෙන් රීප්ලේස්මන්ට් එක කරා. මේ තමයි අපි අලුතෙන් දැම්මේ. මේ තියෙන පැකට් එක. මේ අලුතෙන් දාලා දැන් මේ මෙතන තමයි මේක දාන්නේ. හරිද? දැන් මේ අලුතෙන් දාලා හයි කරලා තියෙන. වෙන අලුත් එක. මෙතන මේ තියෙන්නේ ඒ වීල් එක. හරිද? ඉතින් ඒත් එක්ක මෙතන මේකේ පුලිය ඔයිල් සීල් එක ගිහලා තිබ්බා. මේ තියෙන ඔයිල් පෙරලා. ක්‍රෑන්ක් ඔයිල් සීල් එක මේ ක්‍රෑන්ක් ඔයිල් සීල් එක හොඳයි. මෙතනින් මේ ඔයිල් සීල් එක ගිහලා තිබ්බා. මේක මම දැන් රිප්ලේස්මන්ට් එකක් යවුවා ගේන්න කියලා. ඒත් එක්ක මේක ඔයිල් ටිකක් චෙක් කරලා මේ නට් එකෙන් ඔයිල් එක චෙක් කරලා එහෙම මේක දාලා දානවා. ඉතින් ඔය දියෝල එන්න උන් වගේ ටිකක් තමයි එන්නේ. පුලිය පැත්ත ගත්තා. ඒත් එක්ක මෙතන ඔයාලා මතක තියාගන්න මේ ගලවද්දි මේකේ අනිවාර්යෙන් ග්‍රීස් සුට්ටක් දාන්න. මොකද අර ප්ලග් ගාඩ කික් කරද්දී ඔයාලා දන්නවා ඇති හිර වෙනවා. ඒ හිර විල නැත ගන්න ඔයිල් ටයක් හරි ග්‍රීස් ටයක් හරි මේකට දාන්න. ඔය වගේ පොඩි දේවල් තව තියෙනවා කරන්න තව 5 minutes later. ඉතින් ඔන්න අපි බයිසිකලේ අවසන් වැඩ කටයුතු ඉවර කරලා ඉවරයි. මේ තියෙන්නේ පටු එක. මේ තියෙන්නේ මොන පට් එක අලුත් එක අපි දැම්මා ඔයාලට පෙන්වන වීඩියෝ එකේ. ඉතින් ඔන්න හදලා ඉවරයි සම්පූර්ණයෙන්. ඔයාලට ඔක සාමාන්‍යයෙන් මේ පොඩි ටිකක් තිබ්බනම් ඔයාලට ඔක කරගන්න පුළුවන්.